welcome back to my YouTube channel. කිව්වා වගේම චුට්ටක් බරක් වුණාට ෆීල්ඩ් විසිට් එකේ දෙවෙනි වීඩියෝ එක අරගෙන මං ආවා. ඉතින් අපි එදා උදේට කෑම කාලා ඉස්සර වෙලාම ගියේ බුන්දල ජාතික උද්‍යානයට. ඔයාලා ඉතින් දන්නවනේ මේක අයත් වෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා. අපි මුලින්ම කරේ මේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද වෙන්නේ කියලා අද දවසේ ප්ලෑන් කර ගනිපු එක. ඉතින් ඇතුළට යනකොට කෞතුකාගාරයක් තිබුණා. එතනදී අපිට දැක ගන්න පුළුවන් වුණා සත්වයින්ගේ අස්ථි, ඒ වගේම හම්, ඒ වගේ දේවල් සංරක්ෂණය කරලා තියෙනවා. අපිට බුන්දල නැෂනල් පාර්ක් එකට ඇතුල් වෙන්න කලින්ම මේ සත්ව විශේෂ හඳුනගන්නේ කොහොමද, එක් සත්ව විශේෂවල තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවාද කියන කාරණා පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරා. ඊට පස්සේ අපිට පොඩි ගේම්ස් ටිකක් තිබුණේ කරන්න. මේ තියෙන්නේ අපි කරපු ඇක්ට් එකක්. ඇත්තටම මේවා මාරම ෆනි. මොකද අපි ඉගෙන ගන්නවා වගේම අර එන්ජොයි කරන්නත් අවස්ථාවක් ලැබුණම ඒක හරි ආසාවෙන් අපි මේ දේවල් කරනවා. ඒ වගේම අපිට දැනුමකුත් ලැබෙනවා. ඇත්තටම එදා දවස මේ ෆන් ගේම්ස් කිහිපයක්ම තිබුණා. ඒක නිසා අපි හරි ආසාවෙන් ඒ දවස එන්ජොයි කරේ. ඇත්තටම මේ දවසේ අර වීඩියෝස් දකිනකොට මට මාරම සතුටුයි. මම මේවා මෙමරීස් විදියට ඉතුරු කරගනිපු එකට. මොකද මේ ඒ දවස් කිහිපය ඇත්තටම මාරම එන්ජොයි කරපු දවස් වගේම මාරම එක්ස්පීරියන්ස් එකක් ගත්තු දවස් ටිකක්. අපි බුන්දල නැෂනල් පාර්ක් එකේ ඉඳන් එනකොට ලස්සන කලපුවක් තිබ්බා. මෙතන අපි නතර කරේම අර මේ කුරුළු විශේෂ ගැන පොඩි ඩිස්කෂන් එකක් කරන්න. මාරම ලස්සනයි එතන. මම කලින් ගිහිල්ලා නැහැ ඇත්තටම. ඊට පස්සේ අපි බීච් එක ළඟ තැනක තමයි නතර කරලා කෑම කෑවේ. කාලේ හැම ආයි KDU කැම්පස් එකට ගියා. අපි හරියටම යනකොට ටී ටයිම් එක. ඊට පස්සේ ඉතින් ටී එක අරගෙන ඒ ගමන්ම අපි කෑම කෑවා. මොකද අපිට ආයි එන ටයිම් එකක් තිබුණ නැති නිසා. කියන්න ඕනේ නෑනේ මේ ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ මගේ කරදරකාර යාළුවා. අද පහසුකම් වලින් වැඩි ප්‍රයෝජන ගන්න කොහොමද කියලා මෙයාගෙන් ඉගෙන ගන්න. ඔය පේනව නේද ෂූස් හොදන විදිය. මෙන්න මේ විදියට එදා දවස් ඉවර කළා. ඊළඟ දවසේ අපි උදෙන්ම ගියා රුහුණුපුර ජල සම්පාදන ආයතනයට. බලන්න කොච්චර ලස්සනද කියලා. කොච්චර ළඟ වුණත් අපි ඇත්තටම මේවට යන්නේ නෑනේ මෙහෙම බලන්න. මෙහෙම ෆීල්ඩ් විසිට් එකකින් වගේ දෙයකින් ගියොත් විතරයි ඇත්තටම අපිට මේ දේවල් ගැන උනන්දුවක් ඇති වෙන්නේ. මෙතන මාරම කූල් වගේම හරිම ලස්සන view එකක් තිබුණා. ඒ විතරක් නෙමෙයි මෙතන කාර්ය මණ්ඩලය හරිම සුහදශීලී. අපිත් එක්ක කතා බහ කරලා ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේවා වෙන්නේ කියලා අපිට ගොඩාක් හොඳින් පැහැදිලි කරා. අපිට තේරෙන්නේ නැත්නම් අපිට අපැහැදිලි නම් කතා කරලා එයාලගෙන් ඇත්තටම අහගන්න පුළුවන්. මාරම ෆ්‍රෙන්ඩ්ලි එයාලා. අපිට මේක වෙන්නේ මෙහෙමයි, මේක මෙහෙම වුණොත් මේ විදියට වෙනවා, මෙන්න මේ කියන හැම දෙයක්ම අපිට ප්‍රායෝගිකවම කියලා දුන්නා. අපි කොයි වෙලාවකවත් හිතන්නේ නෑනේ අපි බොන වතුර ටික එන්නේ මෙච්චර සංකීර්ණ ක්‍රියාවලියකට ලක් වෙලා කියලා. මේ තියෙන්නේ උඩ මිදිල වගේ තියෙන්නේ අර දූෂක කොටස් ඒ ජලයෙන් ඉවත් වෙන.
මේක තමයි ෆයිනල් ස්ටෙප් එක. මේ වෙනකොට ජලය හොඳින් පිරිසිදු වෙලා තියෙන්නේ. කලින් වතුරයි මේ වතුරයි දිහා බැලුවම අපිට ඒක වෙනස පේනවා. එතකොට මෙතනින් තමයි එක් එක් ප්‍රදේශවලට ජලය මුදා හැරීමේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ සංකීර්ණ ක්‍රියාදාමය කොහොමද සරල වෙන්නේ කියලා අපිට මෙතෙන්දී කියලා දුන්නා. ඒ වතුරනේ අල්ගෙනීම රැවෙන් එනවා. රැවෙන් එන වතුර කියන්නේ මුකුත් මේව කරන්නේ නැතුව. මේකේ තියෙන රෝබෝට් එකේ ටැබ්ලෙට් එක සාමාන්‍යයෙන් 14.5ක් වගේ තියෙනවා. මේ තියෙන්නේ. මේකේ දැන් බලමු අපි ටී බෝඩ් එක. දශම 3.5ක් වගේ තමයි තියෙන්නේ. අර 14.5 තිබුණ ටැබ්ලෙට් එක අඩු වෙලා තියෙනවා. මේ අර මෙතන නම් යන process එක. මේකට අපි අර පාවිච්චි කරන්නේ DPDP කියලා මේ number 1 කියන මේ ටැබ්ලෙට් එක. මේකෙන් තමයි මේ පරීක්ෂා වෙන්නේ. सामान्य प्रदेश में अटक पड़ेगी ये इलाका में प्रदेश में अटक पड़ेगी कैसे में अटक එදා දවසේ ප්‍රෝග්‍රෑම් එක ඕගනයිස් කරලා තිබුණු විදියට අපිට ඊළඟට යන්න තිබුණේ හම්බන්තොට වරාය බලන්න. ඉතින් මේ අපි ඇතුළට යනවා බස් එකෙන්ම තමයි ගියේ. ඇත්තටම මේ අපිට එතන ස්ටාෆ් එකකින් කෙනෙක් ඇවිල්ලා කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ කියන කාරණය හොඳින් පැහැදිලි කරා. අපේ කට්ටිය හුඟක් නීතිය වුණාට මොකද මේ හැමෝටම හුඟක් මහන්සි. ඒත් ඉතින් ලැබුණු chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසාම අපි අමාරුවෙන් හරි ටික අහගෙන හිටියා. බලන්න ළමයි මෙතන තියෙන වාහන කොට ඔයාලා කැමති එකක් තෝරගන්න. එදා දවසත් ඉතින් ඔන්න ඔය විදියට ඉවර වුණා. බලන්නකෝ හවස් යාමයක ඉර බැහැගෙන යනකොට තියෙන ලස්සන ඒක හරිම ලස්සන view එකක්. එදා ඉතින් KTU එකේ අපි ඉන්න last night එක. එයාලා අපිට පොඩි ෆන්ක්ෂන් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඇත්තටම මේ ඒක අර
ෂණිකව අපිත් පොඩි පොඩි දේවල් ටිකක් හදාගත්තා. ඇක්ට් එකක්, එතකොට අර මේ මොනවද ඩාන්ස් එකක්, ඒ වගේ පොඩි පොඩි අයිටම්ස් ටිකක් අපිත් ෂණිකව හදාගත්තා. මහන්සි කියලා බැලුවේ නෑ. අපිට ලැබුණු පොඩි වෙලාවෙන් අපි ඉක්මනට ඒ දේවල් ටික ලෑස්ති කරගත්තා. එයාලත් අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තිබුණා. හරිම ලස්සනට මේ ඕගනයිස් කරලා තිබුණා. Bloody bugger. ඊට පස්සේ අපේ ලෙක්චරර්ස්ලත් සෝන්ස් වගේක් කිව්වා. චුට්ටක් අහලා බලමු අපි. හරිම ලස්සනයි. ෆන්ක්ෂන් එක අවසාන වීගෙන එනකොට ලෙක්චරර්ස්ලා, එතකොට KDU කැම්පස් එකේ ඔෆිසර්ස්ලා, අපි හැමෝම එකතු වෙලා හරිම ආසාවෙන් සින්දු කිව්වා. ඔන්න ඔය විදිහට අපි එදා නයිට් ෆන්ක්ෂන් එක ඉවර කළා. අද අපි ලෑස්ති වෙන්නේ ආයෙත් කැම්පස් එක බලා පිටත් වෙන්න. අපේ ලාස්ට් ඩේ එක. අපි යාළුවට තෑන්ක්ස් කළා. ඒ වගේම යාළුවා අපි වෙනුවෙන් ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරලා තිබුණා. යාළුවා අපිත් එක්ක හිතුවට වඩා හරිම ෆ්‍රෙන්ඩ්ලි කතා බහ කළා. මේ දවස් කිහිපයක් ගොඩාක් ලස්සන මෙමරිස් ගොඩාක් අපිට දුන්නා. එනකොට නම් චුට්ටක් බය හිතුණා රූල්ස් එහෙම ගොඩාක් වැඩි ඇති කියලා. හැබැයි ඇත්තටම මේ එහෙම නැහැ. හරිම ලස්සන කැම්පස් එකක් වගේම අපිව පරිස්සමෙන් බලාගත්තා. ඉතින් ඔන්න අද තියෙන්නේ අපිට කැම්පස් එකට ටටා බයි කියලා යන දවස. හරිම දුකයි. ඒත් ඉතින් මොනා කරන්නද? යන්නත් එපේ. අපි ආදරයෙන් පරිස්සමෙන් බලාගත්තට අපිට ගොඩාක් මෙමරීස් දුන්නට ඒ හැම දෙයකම KDU කැම්පස් එකේ හැම කෙනාටම
ඔෆිසර්ස්ලට ඒ වගේම මේ ලස්සන පරිසරයට ඒ හැම දේටම thank you so much කියලා තමයි කියන්න තියෙන්නේ. මෙන්න මේ විදියට තමයි අපේ දවස් 5ක ෆීල්ඩ් විසිට් එක ඉවර වෙන්නේ. මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් ඔන්න දැන්ම ගිහින් subscribe කරලා තියාගන්න. තවත් දවසක හමු වෙමු. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.